අද අපි මේ විග්‍රහයෙන් සූදානම් වෙන්නේ සාමාන්‍ය වෘත්තීය කුසලතා විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒක නිකම්ම න්‍යායාත්මක කරුණු ගොඩක් විදිහට නෙවෙයි ප්‍රායෝගික මාස්ටර් පන්තියක් විදිහට සාකච්ඡා කරන්න. මෙතනදී අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ගිහින් උත්තර හොයනවා වගේම ඒ හැම උත්තරයක්ම සැබෑ ලෝකයේ ආයතනික උදාහරණයකට සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. අපේ අද සාකච්ඡාව ප්‍රධාන තේමා 4ක් යටතේ තමයි පෙළගස්වලා තියෙන්නේ. පුද්ගලික කාර්යක්ෂමතාවයේ ඉඳලා ඛණ්ඩායම හැසිරවීම, ව්‍යවසායකත්වය සහ අවසාන වශයෙන් ආචාර ධර්ම සහ තාක්ෂණය දක්වා මේක විහිදෙනවා. හරි. අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. ඒ තමයි පුද්ගලික කාර්යක්ෂමතාව. සේවා ස්ථානයක් ඇතුළේදී අපි අපේම මනස සහ පුරුදු කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එකයි මෙතනදී වැදගත් වෙන්නේ. මූලාශ්‍රයේ තියෙන පළවෙනි ප්‍රශ්නේ මෙන්නේ ජොහාරි කවුලුව කියන සංකල්පයෙන්. මේක මනෝවිද්‍යාවේ එන හරිම අපූර්ව සංකල්පයක්. ප්‍රශ්නේ තමයි අපිට අපි ගැන නොතේරෙන හැබැයි අනිත් අයට පේන තොරතුරු හඳුල්වන්නේ මොන නමකින්ද කියන එක. මේකට නිවැරදි උත්තරය තමයි අන්ධ ස්වභාවය. එහෙමත් නැත්නම් blind self කියන එක. මේක සැබෑ ලෝකයට ගලපලා බැලුවොත් හිතන්නකෝ රැස්වීම් වලදී අනිත් අයට කතා කරන්නම දෙන්නේ නැති හැමතිස්සෙම බාධා කරන කළමනාකරුවෙක් ඉන්නවා කියලා. හැබැයි එයා දන්නේම නැහැ එයා එහෙම කරනවා කියලා. අන්න ඒක තමයි මේ අන්ධ ස්වභාවයට දෙන්න පුරුවන් හොඳම උදාහරණය. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ අයිස්කුට්ටි රූපකය පාවිච්චි කරලා පුද්ගලයෙකුගේ ආකල්පවල අපිට පේන සහ නොපෙනෙන ඒ කියන්නේ සංගවුණු කොටස් මොනවද කියලා නම් කරන්නේ නා. මෙතනදී වතුරෙන් උඩට පේන්න තියෙන පොඩි කොටසින් නියෝජනය වෙන්නේ හැසිරීම් සහ වචන. ඒ කියන්නේ සේවකයෙක් පාරිභෝගිකයෙකුට hina වෙලා කතා කරනවා වගේ දේවල්. හැබැයි වතුරෙන් යට තියෙන දැවන්ත සැඟවුණු කොටසින් නියෝජනය වෙන්නේ එයාලගේ අභ්‍යන්තර විශ්වාසයන් සහ වටිනාකම්. සමහර විට මේ සේවකයා එළියට hina වෙලා හිටියට ඇතුලෙන් ආයතනීය ප්‍රතිපත්ති ගැන ලොකු කලකිරීමකින් ඉන්නව වෙන්න පුළුවන්. මේ කොටසේ අන්තිම ප්‍රශ්නය අපිට ගොඩක් සමීප එකක්. ඒකෙන් අහන්නේ වැඩකල් දැමීමේ එහෙමත් නැත්නම් procrastination වළක්වා ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග 3ක් මොනවද කියන එකයි. මේක ප්‍රායෝගිකව කරනව නම් ගැඹුරු අවධානයක් ඕන කරන වැඩවලට කැලෙන්ඩරේ නිශ්චිත වේලාවක් වෙන් කරන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන වෙලාවට ෆෝන් එකේ ඇප් නොටිෆිකේෂන් ඔක්කොම සයිලන්ට් කරන්න. අනිත් ඒ තමයි ඔෆිස් එකේ යාළුවෙක් එක්ක එකතු වෙලා සිකුරාදා හවසට කලින් මේ වැඩේ ඉවර කරනවාමයි කියලා දැඩි තීරණයක්. ඒ කියන්නේ අනිවාර්ය ඩෙඩ්ලයින් එකක් දාගන්න එක. ඉතින් අපි දැන් අපේ දෙවනි තේමාවට හැරමු. සාර්ථක නායකයෝ ඛණ්ඩායම් ඇතුලේ තියෙන ගතිකත්වයන් වගේම ආයතනික ගැටුම් ඵලදායී විදිහට කළමනාකරණය කරන්නේ කොහොමද කියන එකයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී අපිට වෙනස් නායකත්ව අවස්ථා දෙකක් හමු වෙනවා. පළවෙනි එක ආයතනික වෙනස්කම් ගැන කටකතා පැතිරෙද්දී සේවකයන්ගේ බිය නැති කරන්න ගන්න පුළුවන් හොඳම පියවර මොකක්ද කියන එක. අනිත් එක තමයි ඛණ්ඩායමක කාර්යක්ෂමතාවයට බලපාන ප්‍රධාන ක්‍රියාවලියක් නම් කරන එක. කටකතා පැතිරෙන විලාවක උදාහරණයක් විදියට සමාගම් දෙකක් එකතු වෙනවා වගේ අවස්ථාවක කරන්න පුළුවන් හොඳම දේ තමයි සේවකීන්ට එයාලගේ ප්‍රශ්න විවෘතව කතා කරන්න පුළුවන් රැස්වීමක් තියෙන එක. කාර්යක්ෂමතාව පැත්තෙන් ගත්තොත් නායකයෝ අනිවාර්යෙන්ම භූමිකා ගැටුම් විසඳන්න ඕනේ. හිතන්නකෝ එකම සේවකයෙකුට ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක්ගෙන් පරස්පර විරෝධී වැඩලයිස්තු දෙකක් ලැබෙනවා කියලා. ඒකෙන් ඛණ්ඩායමේ කාර්යක්ෂමතාව සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඊළඟට මූලාශ්‍රයෙන් අහන්නේ නායකයෙකුට Tamanගේ බලය කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම 3ක් සහ ඛණ්ඩායම් විවිධත්වය. ඒ කියන්නේ team diversity ගැන තියෙන වැරදි ප්‍රකාශයක් හඳුනගන්න කියලායි. බලය කාර්යක්ෂමව පාවිච්චි කරනවා කියන්නේ පුද්ගලයන්ව තනිතනිව පුහුණු කරන එක. එයාලගේ දක්ෂතාව අනුව වැඩ පවරන එක සහ මුළු ඛණ්ඩායමම සවිබල ගන්වන එකටයි. ඒ වගේම අර කිව්ව වැරදි ප්‍රකාශය තමයි ආගම නිසා විවිධ දෘෂ්ටි කෝණයන්ට බාධා කරනවා කියන එක. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඇත්තටම විවිධ ආගමික සහ සංස්කෘතික නිවාඩු දිනවලට ඉඩ දෙන එකෙන් සේවකීන්ගේ මානසික සුරක්ෂිතතාවය වගේම ආයතනයේ නවෝත්පාදනයත් ගොඩක් දියුණු වෙනවා. හරි. දැන් අපේ තුන්වෙනි තේමාවට පිවිසමු. අභ්‍යන්තර කණ්ඩායම් මෙහෙවනම වගේ නෙවෙයි ව්‍යාපාරයක් ගොඩනගනවා කියන එක ඊට වඩා ගොඩක් සංකීර්ණ බාහිර යථාර්ථයන් එක්ක ගැටෙන්න ඕනේ දෙයක්. මේ කොටසේදී අපිට පැවරිලා තියෙන්නේ ව්‍යාපාරික ලෝකයට එන ව්‍යවසායකින් මුහුණ දෙන ප්‍රධාන බාධක 3ක් මොනවද කියලා හොයාගන්න එක. ඒ වගේම බුද්ධිමය දේපලක් ඒ කියන්නේ intellectual property එකක්. intellectual property එකක් නොවන දේ මොකක්ද කියන එකත් අපි හඳුනා ගන්න ඕනේ. සැබෑ ලෝකයේදී අලුත් ව්‍යාපාරයකට අරමුදල් හොයාගන්න එක වගේම දැඩි නීති රෙගුලාසි වලට අනුගත වෙන්න එක ලොකු බාධක විදිහට පෙන්වලා දෙන්න පුළුවන්.
අනිත් කාරණේ තමයි සමාගමක අභ්‍යන්තර ආචාර ධර්ම පද්ධතියක් එමත් නැත්නම් Code of Ethics. Code of Ethics කියන්නේ සේවකයන්ට හදපු නිකම් ප්‍රතිපත්තියක් විතරයි. ඒක Apple හරි Google හරි සමාගමක මෘදුකංග පේටන්ට් බලපත්‍රයක් වගේ සැබෑ බුද්ධිමය දේපලක් එක්ක කිසිසේත්ම සම කරන්න බෑ. මේ ප්‍රශ්නේ නම් ටිකක් ව්‍යාකූලයි. මෙතනදී අහන්නේ ව්‍යවසායකත්වයේ ගැන තියෙන වැරදි මතයක් විදිහට නොසලකෙන විකල්පය මොකක්ද කියලා. සරලවම කිව්වොත් මෙතන තියෙන සත්‍ය ප්‍රකාශය මොකක්ද කියන එකයි හොයන්න ඕනේ. ව්‍යවසායකත්ව ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර කියන්නේ එකිනෙකට වෙනස් දේවල් දෙකක් කියන එක ඇත්ත තමයි පිළිගත් සත්‍යයක්. ඒක වැරදි මතයක් නෙවෙයි. මේක තේරුම් ගන්න ලේසි. ගමේ තියෙන පවුලේ බේකරයක් සහ ඩොලර් මිලියන ගාණක් ආයෝජනය කරපු කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ව්‍යාපාරයක් අතර තියෙන විශාලත්වයේ සහ අවදානමේ වෙනස දිහා බැලුවම අපේ අවසාන තේමාවෙන් කතා කරන්නේ ව්‍යාපාර ලෝකයේ තියෙන වඩාත්ම තීරණාත්මක අංගයන් ගැනයි. ඒ තමයි ආචාර ධර්ම, තාක්ෂණය සහ ඉහළ මට්ටමේ තීරණ ගැනීමේ සංකීර්ණතය කියන දේවල්. මෙතනදී අපි හොයාගන්න ඕනේ බාහිර මූලාශ්‍ර වලින් අපිට ලැබෙන වටිනාකම් විස්තර කරන පාවිච්චි කරන වචනය මොකක්ද කියලා. ඒ වගේම කලමනාකරන තීරණ සංකීර්ණ වෙන්න හේතු නොවන සාධකය මොකක්ද කියලත් අපි හඳුනා ගන්නවා. බාහිරින් අපිට පනවලා තියෙන වටිනාකම් පද්ධතින් අපි සදාචාරය එහෙම නැත්නම් මොරල්ස් කියලා හඳුන්වනවා. ඒකට සමාජයේ තියෙන නීති සහ සංස්කෘතික රාමු උදාහරණ විදිහට ගන්න පුරුවන්. අනිත් අතට සමාගමක ප්‍රධාන කාර්යාලය වෙන රටකට ගෙනියනවා වගේ තීරණයක් ගොඩක් සංකීර්ණ වෙන්නේ ඒකේ බලපෑම ක්ෂණික නොවන නිසා. ඒක ගොඩක් දිගුකාලීනයි. ඒ නිසා තීරණවලට තියෙන ක්ෂණික කෙටිකාලීන බලපෑමක් විතරයි කියන කතාව සම්පූර්ණ මිත්‍යාවක්. අපි අන්තිම ප්‍රශ්නය හරිව කාලීන එකක්. මෙතනදී අහන්නේ පරිගණක සහ තොරතුරු තාක්ෂණය මේ තරම් වේගෙන් වර්ධනය වීම නිසා අද සමාජයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු කාණ්ඩ තුනක් නම් කරන්න කියලයි. මේ ගැටලු අපි හැමදාම ප්‍රවෘත්ති වලින් දකින්න දේවල් නේද? දැවැන්ත සමාජ මාධ්‍ය ජාලාවලින් මිනිස්සුන්ගේ දත්ත පිටවීම නිසා පෞද්ගලිකත්වයට වන හානිය, සමාගම්වල දත්ත හැක් කරලා කපම් මිල්ලන නිසා ආරක්ෂාවට තියෙන තර්ජන සහ කෘත්‍රිම බුද්ධිය නිසා සාමාන්‍ය පරිපාලන රැකියා නැති වෙලා යන එක අද ලෝකේ මේකට දෙන්න පුරුවන් ප්‍රබලම උදාහරණ විදිහට පෙන්වන්න පුරුවන්. ඉතින් මේ පැහැදිලි කිරීමේ වැඩසටහන අවසන් වෙද්දී පොඩ්ඩක් මේ ගැන ගැඹුරින් හිතලා බලන්න. පොත්වල තියෙන දේවල් කටපාඩම් කරනවට වඩා ඒවා සැබෑ ලෝකයේ ප්‍රායෝගික ප්‍රශ්නවලට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි නවීන වෘත්තීය ලෝකයේ ජය ගන්න තියෙන එකම යතුර. අද අපි කතා කරපු දේවල් අනුව බැලුවොත් නූතන සේවා ස්ථානයක තියෙන්න පුළුවන් ලොකුම අන්ධ ස්වභාවය මොකක් වෙන්න පුළුවන්ද? යථාර්ථය සහ න්‍යාය අතර තියෙන මේ වෙනස හරියටම අඳුර ගන්න එක වඩාත් සාර්ථක වෘත්තිකයෙක් වෙන්න අනිවාර්යෙන්ම උදව් වේවි. අපි තවත් මේ වගේම වැදගත් විග්‍රහයකින් ආයෙත් හමු වෙමු.